කොහොමද ඔයාලට හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ චූටි පුතා ආසාවෙන් කන කෑමක් හදන විදිහ. ඒකට මුලින්ම ඕන වෙනවා ස්ටීම් කරගත්ත පැස්ටා, චීස්, ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම බටර්, ආය අමතරව බිත්තරයක් ඕනේ. ඒ වගේම රස අනුව ලුණු, ඒ වගේම ගම්මිරිස්. ඉතින් මේකට අපිට දාන්න පුළුවන් කැරට් ලීක්ස් වගේ එළවලු මොන හරි දාන්න පුළුවන්. ඊට අමතරව සුදු ලුණු වගේ දාන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ නම් ඒ මොකුත් දැම්මේ නැහැ. මොකද පුතා හැරලා එයා අඬන නිසා මම ඉක්මනට හැදුවේ මේ කෑම එක. ඉතින් මුලින්ම බටර් ටික දාලා ඒක රත් වෙනකොට ඒකට දානවා බිත්තරයක්. ඊට පස්සේ රස අනුව ගම්මිරිස්. මම මේ වෙලාවේ ලුණු නම් දැම්මේ නැහැ. මොකද මම පාවිච්චි කරන බටර් එක සෝල්ටඩ් බටර් එකක්. ඒ නිසා මම ලුණු දැම්මේ නැහැ. ගම්මිරිස් විතරයි දැම්මේ. ඊට පස්සේ මම හොඳට මේ බිත්තරේ හොඳට පොඩි කෑලි එන විදිහට කඩා ගන්නවා. මොකද අර ඒක එකට තිබ්බොත් එහෙම පුතා කන්නේ නැහැ. ඒ නිසා පැස්ටා එකේ හොඳට තැවරෙන්න මම බිත්තර ටික කඩාගෙන පැස්ටා ටික දාලා හොඳට කවලම් කරනවා. මෙතන පැස්ටා තඹ ගන්නකොට මට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි නටන උණු වතුරට පැස්ටා ටික දාලා ඒකට ලුණු ටිකක් සහ පොල් තෙල් ටිකක් දාලා තමයි අපි පැස්ටා ටික තඹ ගන්න ඕනේ. බිත්තර ටික හොඳට තැඹුණාට පස්සේ මම ඒකට ෆ්‍රෙෂ් මිල්ක් දානවා. ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳට කවලම් කරනවා. ඒක උතුරන කල්ම. ෆ්‍රෙෂ් මිල්ක් දාලා ඉවරුණාට පස්සේ ඒක කිරෙන් තැම්බෙන්න මම පොඩ්ඩක් විනාඩියක් දෙකක් වගේ වහලා තියෙනවා මූඩියකින්. ඊට පස්සේ අපි ඒ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හිඳුනට පස්සේ ඒකට චීස් කෑල්ල දාලා හොඳට ඒක පැස්ටා වල තැවරෙන විදිහට හොඳට කවලම් කරනවා. චීස් දැම්මට පස්සේ ටික වෙලාවකින් ඒක ගොඩක් උකු වෙනවා. ඒ වෙලාවේ ලිප ඕෆ් කරලා ලිපෙන් පැත්තකින් තියන්න ඕනේ කෑම එක. නිවුණට පස්සේ බබාට ඒක දෙන්න පුළුවන් කන්න. මේක හරිම රසයි. අපිට උනත් කන්න පුළුවන්. ලොකු බබාට නම් ගොඩක් සැරට මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් පොඩි බබාලට නම් ගොඩක් සැර දෙන්න නැති නිසා ගම්මිරිස් පොඩ්ඩක් වගේ එළවලු ගොඩක් දාලා දෙන්න පුළුවන්.